හරි. බලන්න 23 වෙනි පිටුව ඒකේ හරි කෙමිස්ට්‍රි එකම තමයි විද්‍යුත් රසායනය කියලා දාලා තියෙන උඩ. හරි. ඒකේ පළවෙනි එක 2021 ප්‍රශ්නේ බලන්න. යකඩ මත විද්‍යුත් ලෝහාලේපනයේ සිදු කිරීම සම්බන්ධ වැරදි ප්‍රකාශය කුමක්ද? right. යකඩ මත විද්‍යුත් ලෝහාලේපනයේ සිද්ධ කිරීම සම්බන්ධ වැරදි ප්‍රකාශය. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ ඕක ආලේප කරන ලෝහේ සංයෝගයක ජලීය ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනයේ විය යුතුය. හරි. ඊට පස්සේ කියනවා ගුණාත්මක ලෝහාලේපනයක් සඳහා විද්‍යුත් විච්ඡේදය ඉහළ සාන්ද්‍රණයක් තිබිය යුතුය. නෑ ඒක බොරු. ඉහළ සාන්ද්‍රණයක් තියෙන්න බෑ. විද්‍යුත් විච්ඡේදය කෝෂයේ කැතෝඩේ ලෙස යකඩ යෙදිය යුතුය. ඔව්. ඒක හරි. එතකොට භාවිතා කරන විද්‍යුත් ධාරාව සරල ධාරාවක් වෙන්න ඕනේ. ඒකත් හරි. එතකොට පුතා උත්තරේ 2. පොටෑසියම් කැල්සියම් ලෙඩ් යන එක් ලෝහ නිසාරණය කිරීම සඳහා යොදා ගැනීමට වඩාත්ම සුසු ක්‍රමයේ දැක්වෙන වර්ණයේ වගුවෙන් තෝරන්න. right. එතකොට පොටෑසියම් කොහොමද ගන්නෙ? උඩම මොකෙන්ද? විද්‍යුත් විච්ඡේදනයේ. කැල්සියම් මොකද්ද? විද්‍යුත් විච්ඡේදනයේ. එහෙමද? කැල්සියම්. ඊට පස්සේ ලෙඩ් කොහොමද ගන්නෙ? ලෙඩ් කියන්නේ ඊයම්. ඔක්සිහරණේ. උත්තරේ එන්නේ කීයද? 4 නේද? 3. ප්‍රශ්න තියෙනවා කියන්න. සෝඩියම් ක්ලෝරයිඩ් පොටෑසියම් පෙරිසයනයිඩ් පිනොප්තලී යන සුළු ප්‍රමාණයෙන් මිශ්‍ර කර ඇති අර ඒගාර අපි යකඩ මලකඩ කන කතන්දරේ බලන්න මතකද? ඒකේ මේකේ අහනවා සම්බන්ධ කළ යකඩ ඇණයක් තබා ඇත පැයකට පසු ඇණ වටා ඒගාර මාධ්‍ය රෝස පැහැයක් පමණක් දක්නට ලැබුණි. M විය හැක්කේ. M කියන්නේ මොකද්ද? රෝස පාටක් පේනව නම් අනිවාර්යෙන් මේකේ පොඩින් සෝඩියම් ක්ලෝරයිඩ් පොටෑසියම් පෙරිසයනයිඩ් පිනොප්තලී යන ද්‍රාවණ දැම්මලු M කියන ලෝහයේ සමග සම්බන්ධ කළ යකඩ ඇණයක් තබා ඇත. M කියන්නේ කවුද කියලා අහන්නේ. පැයකට පසු ඇණේ වටා ඒගාර මාධ්‍ය රෝස පැහැයක් දකින්න හම්බුණාලු. අනිවාර්ය යකඩ වලට වැඩිය සක්‍රියතා ශ්‍රේණිය උඩ එකෙක් වෙන්න ඕන. කොපර් වෙන්න බෑ. ලෙඩ් වෙන්නත් බෑ. ඇලුමිනියම්ද ටින්ද? පොටසෝමේ කැම්පස් මැගේ ඇලවිලා සිටින අයයි. ටිකක් ටින් යට ඉන්නේ. එන කවුද? ඇලුමිනියම්. උත්තරේ 4. රූපේ දී ඇති විද්‍යුත් රසායනික කෝෂයේ සම්බන්ධයෙන් පහත් දී ඇති ප්‍රකාශ කුමන ප්‍රකාශය අසත්‍ය වේද කියලා අහනවා. හරි. යකඩ තහඩුව ඇනෝඩේ ලෙස ක්‍රියා කරයි. එහෙමද? මේ රසායනික කෝෂය යකඩයි කොප දැන් ඕක බලන්නේ කොහොමද? ඒ සක්‍රියතා ශ්‍රේණියම තමයි පුතේ. පොට්ට සෝමේ කැම්පස් මැගියයි ඇලවෙලා සිටින අයයි ටිකක් ලෙඩ වෙන්න හයියෙන් කොන්ද මැද රිදෙන්න රජ් කරන්න. right. ඕකේ බලන්න උතන යකඩ තියෙනවා කොපර් තියෙනවා. මේ තියෙන යකඩ කොයි කොපර්? මේ එහෙනම් අනිවාර්යෙන් කවුද? ඇනෝඩයක්. ඇනෝඩේ මෙයා කැතෝඩේ මෙයා. යකඩ ඇනෝඩෙලු. හරි. කොපර් තහඩුව අසල ඔක්සිහරණය ප්‍රතික්‍රියාව සිදුවේ. එහෙනම් අර ධනුෂ් මේ ධනුෂ්ක නෙමෙයි නේද? මොකද්ද? දකුණේ හරක් ඇතයි දාන්න ඕන කෝෂවල. එහෙනම් දකුණේ හරක් ඇතයි නම් මෙයා අනිවාර්යෙන් මොකද්ද? මෙයා ධන. හරි. එහෙනම් වෙන්නේ මෙතන හරණය.
එතකොට මෙයා ඍණ මේක වෙන්නේ ඔක්සි 6 නැහැ කරණය right එතකොට ප්‍රශ්නේ ගත්තහම පුතේ කොපමණ අඩු අසල ඔක්සි හරණය ඒක හරි ඊළඟට මේක අසත්‍යක නේ යන්නේ ඊට පස්සේ යකඩ තාඩු අසලෙන් ශීඝ්‍රයෙන් වායු බූල පිට වේ යකඩ එක ගාවින්ද ශීඝ්‍රයෙන් වායු බූල පිට වෙන්නේ නෑ එයි අර එහා පැත්තට යනවා මතකද මං ඉස්සලා කියලා දුන්නා ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා එතෙන් යනවා 1+ ලා ඊට පස්සේ බාහිර කම්බිය ඔස්සේ කොපමණ තාඩු වේද ඉලෙක්ට්‍රෝන ගලා ඒකත් ඇත්ත උත්තරේ 3 හරි 3 කොපමණ තාඩු අසලෙන් තමයි වායු බූල පිට වෙන්නේ දැක්කනේ හරියට තියරිය නැත්තම් ඕක ලියන්න බෑ හරි O level එකේ අහලා තියෙන්නේ right ඊළඟට බලන්න කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදාගෙන විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීමේදී සමස්ත විද්‍යුත් විච්ඡේදන ප්‍රතික්‍රියාව නිවැරදිව දක්වන වර්ණය වන්නේ මොකක්ද දෙන්නේ උත්තරේ අර උත්තරේ 3 වෙනද උත්තරේ 3 නේද පුතේ සමස්ත එක නේ යන්නේ උත්තරේ 3 විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවේ අර්ධ රසායනික සමීකරණයේ පහක් දැක්වේ හරි එම ප්‍රතික්‍රියාව අනුව නිවැරදි ප්‍රකාශය කුමක්ද කියලා තමයි අහන්නේ හරි විද්‍යුත් විච්ඡේදනයේදී මතක ඇති මේ ලියලා තියෙන තෝකම තමයි ඕකදී බලන්න මේ Cl ඍණ මෙයා දෙකයි Cl ඍණ Cl2 ධන දෙකයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ඔක වෙන්නේ ඔක්සිකරණය ඇනෝඩ් එක වෙන්නේ ධනාග්‍රේ. හරි. එතකොට අපිට ලේසි මෙතන ඔක්සිකරණය ඇනෝඩ් එකව උත්තරේ කීයද? 4 උත්තරේ. උත්තරේ 4. right. ඊට පස්සේ X නම් වූ ලෝහ තනුක අම්ල සමග ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වායුව පිට කරයි. එය පිහිටිය හැක්කේ සක්‍රියතා ශ්‍රේණියේ පහත කිනම් ස්ථානයකද? හරි. ඔන්න බලන්න AgAU අතර මේ කිසිදු හයිඩ්‍රජන් එකක් පිට වෙන්නේ නැහැ. බොරු PT කියන ප්ලැටිනම් නැහැනේ. 3 හදේකවල ලෙඩ් එකයි කොපර් එකයි. කොලෙඩා. ලෙඩා මෙන් කොපර් මේ හයිඩ්‍රජන් අයු ෆිස්. right. කොපර් එකයි Ag එකයි. කොපර් එකයි Ag එකයි. ඒ දෙක අතර ඉඩක් නැහැ නේ. අතර වෙන දෙකනේ බොරු. ඇලුමිනියම් එකයි යකඩ එකයි. ඇලුමිනියම් යකඩයි අතර ඉන්න සිං. ඇත්ත වැඩේ. එයා තමයි නේද? HCl එක ප්‍රතික්‍රියා කරොත් සිංක් නේද පුතේ? ඇලුමිනියම් යකඩයි මේ අතර වෙන්නේ සිං. එයා තමයි එන්නේ නේ. උත්තරේ 4 8 පහත සඳහන් ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න මල බැඳීම සඳහා ජලය හා අම්ල අත්‍යවශ්‍ය සාධක වේ. එහෙමද? අත්‍යවශ්‍ය නේ අම්ල. අම්ල හා ලවණ මල බැඳීමේදී ශීඝ්‍රතාවය වැඩි කරන සාධක වේ. හරි. භස්ම මල බැඳීමේ ශීඝ්‍රතාවය අඩු කරයි. හරිද? හරි. භස්ම අඩු කරයි. කැතෝඩී ආරක්ෂණයෙන් මල බැඳීම වැළකේ. හරි. උත්තරේ 1. විද්‍යුත් රසායනය සම්බන්ධයෙන් ප්‍රකාශ කීපයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කිරීම ඔක්සීකරණයයි. හරි නේද? ඉලෙක්ට්‍රෝන පිට කරන ඔක්සීකරණය තමයි. ඔක්සීකරණයට සිදුවන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩයයි. ඔක්සීකරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩේ දැනෝඩේ නේද යා? බොරු මේ. ඔක්සීකරණය වෙන්නේ මේ. විද්‍යුත් විච්ඡේදනයේදී ඔක්සීකරණය වෙන්නේ ඇනෝඩේ. කැතෝඩේ නෙමෙයි. හරි. ඔයාලට එක්සෑම් එකට ගිහිල්ලා ඕක එහෙම පැටලෙනවා වගේ නම් ඕකත් ඕනනම් අර කොලේ ලියන තැනදී ලියා ගන්න. හරි. තේරුණා? විද්‍යුත් විච්ඡේදනයේ කෝෂේ ඇනෝඩ් කැතෝඩ් ටික දාලා ටික් ගාලා උත්තර ලියුවයි. හරි. කරණය හරණය ටයිම් තියෙනවා නම් විතරයි. ඈ පේපර් එක දීලා තියෙද්දි ඕලියලේ ඉන්නේ නැහැ ඊට පස්සේ. හරිද? විනාඩි 15ක් විතර එක්සෑම් හෝල් එකට යද්දි විනාඩි 15ක් විතර 15 නෙමෙයි කොහොමද 8ට ඉඳ ගන්න.
කොහොමද ඉන්න ඕන ඒවා. හරි. 8යි පාඩේ ඉඳලා ඊට පස්සේ ඔය කොහොම මෙයා කරලා දැන් ඒ හේතුව අවසාන හරිය දියන්නේ සයන්ස් තියෙන්නේ. අවසාන දවසට කලින් දවසේ. හරිද? එතකොට නිකන් අර එක්සෑම් එක සාමාන්‍යීකරණය වෙනවා. තේරුණාද? එතකොට හුරුයි හොඳට. පළවෙනි දවසේ දෙවෙනි දවසේ තමයි පොඩ්ඩක් ඔය අර තියෙන්නේ පොඩි මේම එක. කුචු කුචු කියන්නේ. මොකද්ද මේ ඔව් ඒක තමයි. හරිද? ඔව්. එතකොට මේ හරි. ඒ කියන්නේ මේ අර පොඩි බය, චකිතේ, ත්‍රාසයේ බීතිය. හරි. මේ සොම්නස දොම්නස ඔක්කොම එනවානේ ඒ මුල් දවසේ ඊට පස්සේ තමයි එන්නේ හරි. ඒ ඉඳ මේ හරි C1 බාහිර පරිපථය හරහා ඇනෝඩේ සිට කැතෝඩේ දක්වා ඉලෙක්ට්‍රෝන ගලා යයි. බාහිර පරිපථය හරහා ඇනෝඩේ ඉඳලා කැතෝඩේට යනවලු ඉලෙක්ට්‍රෝන. ඇත්ත නෙන්නම්. එහෙමද? එහෙමද? නෑනේ. ඇන්න මේ පින මෙයා නේද? මෙහෙම නේද යන්නේ? මෙහි ඒ කියන්නේ ඇනෝඩේ ඉඳලා ඔහොම කැතෝඩේට යන්නේ නෑනේ. හරි? බාහිර පරිපථය හරහා ඇනෝඩේ සිට කැතෝඩේ දක්වා ඉලෙක්ට්‍රෝන ගලා යයි. නෑ මේක බොරු. එතකොට බලන්න උත්තරේ මොකද කියලා? ඔක්සීකරණයේ සිදුවන ඉලෙක්ට්‍රෝඩේ කැතෝඩය. මේක යහන්නේ සත්‍යයවද? පොඩෙන්. ඒ මොකද්ද ඉලෙක්ට්‍රෝන පිට කිරීම ඔක්සීකරණය. ඒක ඇත්ත. ඔක්සීකරණයේ සිදුවන ඉලෙක්ට්‍රෝඩේ කැතෝඩයයි. ඔක්සීකරණයේ සිදුවන ඉලෙක්ට්‍රෝඩේ කැතෝඩයයි. ඔක්සීකරණය වෙන්නේ ඇනෝඩේ පුතේ. ඒක බොරු. එහෙනම් B වැරදි. බාහිර පරිපථය කියන්නේ මේ පරිපථය හරහා ඇනෝඩේ සිට කැතෝඩේ දක්වා ඉලෙක්ට්‍රෝන ගලා යයි. ධනවල ඉඳලා ඍණ වලට ඉලෙක්ට්‍රෝන ගලා යයි. පොඩි අවුලක් තියෙනවා ඒකේ. එහෙනම් මේකේ උත්තරේ ඒකේ අවුලක් තියෙනවා. ප්‍රශ්නේ. ඇයි? ඇත්තටම මේ ඉලෙක්ට්‍රෝන යන්නේ මම පුතා මෙතන ඍණ වල ඉඳලා ධන වලට යන්නේ. ඉලෙක්ට්‍රෝන ගලන්නේ. එහෙමනේ අපි ගන්නවා. එතකොට ඍණ නම් මොකද්ද මේ? කැතෝඩේ. ඒක ඇතල දාන්න. ඒක ඕල් ඈ. ඔව්. ඕල් වල තවන ඕල් 4ක් විතර නේද කොහොමද? ලකුණු 4ක් විතර. හරි 10. මෙහි දැක්වෙන්නේ විද්‍යුත් රසායනික කෝෂයක මෙහි ඇත්තටම මේක අසත්‍ය ප්‍රකාශ කියලා තමයි එන්න ඕන අර උඩ එකේ පුතේ. එහෙනම් BC තමයි හරියන්නේ. හරි? කමන්න එපා. ඔහොම තිබ්බා. අපි අදාළ මොනවාද කරුණු ටික දන්නවනේ. මෙහි දැක්වෙන්නේ විද්‍යුත් රසායනික කෝෂයකි. මෙහි යොදාගෙන ඇත්තේ යකඩ හා කොපර් ලෝහයන්ය. හොඳට අහගන්න. යකඩයි කොපර් කියන ලෝහයන්. මෙහි කැතෝඩීය ප්‍රතික්‍රියාව දැක්වෙන පිළිතුර තෝරන්න. කැතෝඩීය ප්‍රතික්‍රියාව විද්‍යුත් රසායනික කෝෂයේ මය පුතා කැතෝඩේ මොකද්ද? ප්‍රතික්‍රියාව කොහොමද වෙන්නේ? ඇනෝඩේ යන්නේ දිය වෙන්නේ නේද? මතකද මං ඉස්සලා කියලා දුන්න එකේ? සිංක් තමයි දිය වෙන්නේ සිංක් 2+ විදියට. හරි? මෙහෙම ගත්තාම මෙහෙම අහගන්න ඔහොම තියෙනවා නම් මෙයා හිතන්න සිංක් මෙයා කොපර් නම් රයිට් මූ තමා දිය වෙන්නේ. හරි? එතකොට අපි සක්‍රියතා ශ්‍රේණිය උඩම එකානේ ගන්නේ ඇනෝඩේ කියලා. එතකොට මෙයා තමයි සිංක් තමයි ඇනෝඩේ මෙයා තමයි කැතෝඩේ. එතකොට කවුද මේ අපි ගන්න වාක්‍ය මොකද? දකුණේ හරක් හැතයි. එහෙනම් ධන කැතෝඩේ හරණය. එහෙනම් මෙයා ඍණ කරණය. right එතකොට මම පුතා හරි මේක යහන විදියට මෙයා සිංක් 2+ වෙනවා. අහගෙන මේකේ තනුක සල්ෆියුරික් තියෙනවා නම් මේක කැඩනවනේ H+ SO4 දෙක රිනයි කියලා නේද? කියන්නේ මේ වෙනද දැන් පන්තියේ පාඩම උගන්වනවා වගේ දඩ හිමීට කියන්න බෑ වෙලාවක් නැහැ. ඒකයි මේ වේගෙන් හරි කියලා දෙන්නේ ඈ. හරි.
එතකොට මේ H+ තමයි අහගන්න. හරි. මේකේ පිට කරන සිංක් එක්කෙනා දිය වෙන්න විදිය වෙන්නේ මේවනේ සිංක් එක සිංක් 2+ සිංක් දෙක දාන වෙලා දෙකයි ඉලෙක්ට්‍රෝන වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන තමයි මේකේ රැඳෙන්නේ. ඒව තමයි මේක දිගේ ගිහිල්ලා මේකට එන්නේ. ඊට පස්සේ මේකේ ඉන්න මේ දෙන්නනේ මේ ඇතුලේ ඉන්නේ. H+ උයි උයි SO4 දෙක රිනයි. හරි. ආන් එයා තමයි මෙයා ගන්න. මම දැන් කියලා දුන්නාට පස්සෙත් ආයෙ බලන්න තේරුම් නැත්තා. හරි. ඉලෙක්ට්‍රෝන ගන්නනේ ධනය නියන් ඍණ ගාවට ඉලෙක්ට්‍රෝන. ඊට පස්සේ තමයි H+ එක්කෙනා ඉලෙක්ට්‍රෝන දෙකක් අරන් H2 එන්නේ. ගෑස්. එතකොට මෙතනින් තමයි වායු පිට වෙන්නේ. හරි. දැන් එහෙනම් මේකේ අහන්නේ මොකද්ද? ප්‍රශ්නේ අහන්නේ කැතෝඩීය ප්‍රතික්‍රියාව දක්වන පිළිතුර කෝ කැතෝඩි මේ උත්තරේ 1. උත්තරේ 1. හරි 11. 11 යකඩ හැන්දක් මත තඹ ලෝහය ආලේප කරන්න ගියපුවාම right තඹ ලෝහය ආලේප කරන්න ගියපුවාම ශිෂ්‍යයෙක්ට අවශ්‍ය වුණාලු මේකේ නිවැරදි එක අහන්න. අපි දන්නවා අනිවාර්යෙන් යකඩය තමයි කැතෝඩේ, තඹය තමයි ඇනෝඩේ. හරි. එතන විද්‍යුත් විච්ඡේදය මොකද්ද? තඹවල ලවණේ කොපර් සල්ෆේට්. එහෙනම් උත්තරේ 1. ඒක නේ පුතේ? 1. තඹ යකඩ හැන්ද කොපර් සල්ෆේට් කියන එක. දැන් මේකේ දැන් ඔන්ලයින් එකේ සම්බන්ධයේදී ප්‍රශ්න පත්‍රය යතේ තියෙන්න ඕනේ නැතුව ඉතින් මොනවත් කරන්න බෑ. ඊට පස්සේ ඔබට පහත සඳහන් ලෝහ සපයා ඇත සිංක්, මැග්නීසියම්, කොපර්, ඇලුමිනියම්, ඊට පස්සේ සිල්වර්. ඔය යකඩවල කැතෝඩි ආරක්ෂා සඳහා යොදා ගන්න පුළුවන් ලෝහ යුගලය මොකක්ද කියලා අහන්න. කවුද? මොනවාද? කැතෝඩි ආරක්ෂාවට. කැතෝඩි ආරක්ෂාවට ගන්න කවුද? 1. ද යකඩ වලට වැඩි උඩ එකේ කොහොමද? සිංක්, මැග්නීසියම්, සිංක්, කොපර් ගන්න බෑනේ. බෑ. ඇලුමිනියම් Ag, MgCu බෑ. උත්තර 1. සිංක් එකයි මැග්නීසියම්. මල බැඳීමෙන් ආරක්ෂා වීමට යකඩ මත ආලේප කරන ලෝහ තුනක් පහත දැක්වේ. සිංක්, ටින්, නිකල්. ඒවායින් කැතෝඩි ආරක්ෂණය සඳහා යොදා ගන්න ලබන්නේ. හරි. සිංකුයි සක්‍රියතා ශ්‍රේණිය බලන්න පුතේ. ලේසි. පොට්ට සෝමේ කැම්පස් මේ ගියයි එළවෙලා සිටින අයයි ටිකක් ලෙඩ වෙන්න ආයෙන් කොන්ද මැද ඉදෙන්න ලැටෙන්න අත්තරන්න හරි පුතා බලන්න ඕකේ බලන්න මේ මොකක්ද ඒකේ අහන්නේ සිංක්, ටින්, නිකල් නේ කැතෝඩි ආරක්ෂණය සඳහා යොදා ගන්න ලබන්නේ මොකද්ද කියලා යහන්නේ. එතකොට පුතේ ගොඩක් වෙලාවට ටින් ගන්න පුළුවන්ද කියලා තමයි මට මේ ප්‍රශ්නේ. යකඩවල බලලා මේ එස්එන් ටින් ඩෑව් නිකලයා සිතාය ටිකක් ලෙඩ හරි කවුද එනයින් සිංක් විතර ඒ නිකල් කියන සුදු යකඩ උත්තර 1. පහත දක්වා ඇති ප්‍රකාශ අතරින් නොගැලපෙන ප්‍රකාශය. යකඩ තහඩුවක් මත සිංක් ආලේප කිරීම ගැලවනයිස් කිරීම ලෙස හැඳින්වේ. ඇත්තද? ඈ? ඔව්. භස්ම යකඩ මල බැඳීමේ වේගය අඩු කරයි. හරි. යකඩ ඇණයන් මත ටින් ආලේප කළ විට යකඩ වලට කැතෝඩි ආරක්ෂණය ලැබේ.
කැතෝඩේ ආරක්ෂාව හම්බ වෙනවා යකඩනයක් මත ටින් ආලේප කරපන්. ඈ? වෙනවද? නෑ. ඒක නේ උත්තරේ. කාර්මික සෝඩියම් ලෝහය ලබා ගන්නේ විලීන සෝඩියම් ක්ලෝරයිඩ් විද්‍යුත් ඒක හරි. උත්තරේ 3 පුතේ. රයිට්. 11 කෙමිස්ට්‍රි එකේ අවසාන පාඩම හයිඩ්‍රෝකාබන ඒවායේ ව්‍යුත්පන්න. හරි. ගෑස් වල ප්‍රධාන සංඝටකය ලෙස අඩංගු හයිඩ්‍රෝකාබනය වන්නේ ප්‍රොපේන් බියුටේන්. ස්වාභාවික රබර් සම්බන්ධයෙන් දී ඇති පහත ප්‍රකාශ සලකා බලන්න එය රේඛීය බහුආයකි ඒක අවයවකයේ අයිසොප්‍රීන් වේ දාම අතර හරස් බන්ධන නැත. මේකේ මොකක්ද සත්‍ය? ඈ? A1යි B1යි. එහෙනම් මොනද බන්ධන තියෙන්නේ? ඈ ළමයි? අහගන්නකො. හරි. මේකේ තියෙන්නේ හරස් දාමද ශාකා දාමද මොනවද? ඈ ළමයි. වල්කනයිස් කරනවා කියන්නේ මොකද කියන්නේ මට ඒතකොට? රබර් වලට සල්ප දාලා රත් කරලා නේද හදන්නේ? වල්කනයිස් කරනවා. වල්කනයිස් කරපුවාම තමයි ඔයාලට මතක ඇති රබර් වලට මොනවද එන්නේ? හරස් දාම එන්නේ. හැබැයි මෙයාලා අහන ප්‍රශ්නේ ස්වාභාවික රබරේ හින්දා උත්තරේ A B පමණයි. උත්තරේ 2. හැබැයි නේද වල්කනයිස් කරපු එක විස්තරයක් කොයින් හරි ගෑවිලා හරි තිබ්බනම් මොකක්ද එන්නේ? සීත් වෙනවා නේ පුතේ? හා රයිට් ඕ ලෙවල් 2019 සංඝටක මූලද්‍රව්‍ය ලෙස කාබන් හයිඩ්‍රජන් පමණක් අඩංගු බහුආයකයක් කුමක්ද? සංඝටක මූලද්‍රව්‍ය කාබන් හයිඩ්‍රජන් පමණක් තියෙන එක. ටෙෆ්ලෝන්, සෙලියුලෝස්, පොලිතීන්. හරි එතීන් වල ගොඩක් එකතු වෙච්චාම පොලිතීන්. 3 හයිඩ්‍රෝකාබන පිළිබඳ පහත් දී ඇති ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශය තෝරන්න. ඒක අහනවා බොර තෙල් යනු ඇල්කේන මිශ්‍රණයකි. ඇල්කේන තමයි නේ. මතකද ඔක්ටේන්. ඇල්කේන වල කාබන් පරමාණු අතර දිත්ත බන්ධන පවතී. නෑ බොරු. ඇල්කීන වල කාබන් පරමාණු අතර ඒක බොරු. ඇල්කීන වලට වඩා ඇල්කේන ප්‍රතික්‍රියාශීලිය නෑ. ඇල්කීන තමයි ප්‍රතික්‍රියාශීලී ඇල්කේන වලට වඩා. එහෙනම් උත්තර 1. හයිඩ්‍රෝකාබන පිළිබඳ පහත් දී ඇති ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශය තෝරන්න. ඇල්කේන වල කාබන් පරමාණු අතර දිත්ත ඒකම දායි තහන. ඒකේ 3යි 4යි දෙකම හරි. ඒකම උත්තරේ වැදිලා. හරි. ඒක වැඩි අත ගණන් ඕනේ. හරි. පාඩය. පොලිතීන් යනු බහු අවයවයකි. එහි ඒක අවයවකේ වන්නේ. මොකද්ද? එතීන්. එතීන්ලා තමයි ගොඩක් ඒතර පොලිතීන්. පොලිතීන්. ස්වභාවික බහුවයකයක් වන රබර් වල්කනයිස් කිරීම සඳහා යොදා ගන්නායේ සල්ප ගන්න. වල්කනයිස් කරන රබර් වල ව්‍යුහේ උත්තරේ 3 පුතේ හරස් දාම තියෙන එක. පොලිවයිනයිල් ක්ලෝරයිඩ් PVC හි පුනරාවර්තනයේ මොකක්ද කියලා අහනවා. හරිද? ඒ කියන්නේ මොකක්ද පොලිවයිනයිල් ක්ලෝරයිඩ් PVC වල මොකක්ද දෙන්නේ? පොලික්ලෝරෝඑතීන් කියන්න පුළුවන් නේද? ළමයි. පොලික්ලෝරෝඑතීන් වලින් නේද? පොලිවයිනයිල් ක්ලෝරයිඩ් නැත්නම් PVC කියන්නේ? මොකක්ද උත්තරේ? 4ද? කතා නෑ කව. උත්තරේ මොකද්ද? අර එතීන් වලට Cl එකක් සෙට් වෙලා නෙමෙයිද හැදෙන්නේ? මතකද?
ඔව් උත්තරේ 7. Cl එකක් සෙට් වෙලා එහෙම ගොඩක් එකතුව තමයි PVC නැත්නම් පොලි වයිනයිල් ක්ලෝරයිඩ් නැත්නම් පොලි විනිල් ක්ලෝරයිඩ්. හරි. අයිසොප්‍රීන් අණුවක ඇති කාබන් පරමාණු සංඛ්‍යාව වන්නේ අයිසොප්‍රීන් අණුවක ඇති කාබන් පරමාණු සංඛ්‍යාව. අයිසොප්‍රීන් කියන්නේ මතක ඇතිනේ වාට මොනවාද? මොකේ ඒකාවයවකද? රබර් වල ඒකාවයවකේ. හරි. ඒතර කාබන් පරමාණු ලා තියෙනවා පුතා අයිසොප්‍රීන්ට කාබන් පරමාණු 4ක්. ද නෑ 5ක් තියෙනවා. අර CH3 එකකුත් තියෙනවනේ. හරි. උත්තරේ 3. අයිසොප්‍රීන් මතකයි නේද? ලියන විදිහ මතකද? නෑ. කොහොමද අයිසොප්‍රීන් ලියන්නේ? C මෙතන ඩබල් මෙතන එකයි. හරිද? HH දෙපැත්තෙම. හරිද? අනිත් එකේ කොහමද? CH3 මෙතන H. එච්චර. ඕන් අයිසොප්‍රීන්. එහෙනම් මතක තියන්න ලේසි නේ පොඩි රටාවක් තියෙන්නේ. මතක තියාගන්න. දෙපැත්තේ ඩබල් H දෙක දැම්මා ඔක්කොටම CH3H මැද්දේ එකයි. හරිද? උත්තරේ 3. පොලිවිනිල් ක්ලෝරයිඩ් පුනරාවර්තනයක ලෙස දැක්වෙන්නේ මොකක්ද කියලා අහනවා. උත්තරේ 3. පුනරාවර්තනයකේ 3. අයිසොප්‍රීන් අණුවක ඇති ද්විත බන්ධන ගාන නේ 1 2. උත්තරේ 1. සිංගිදි ප්‍රශ්න තියෙනවා. රයිට්. අපිට දැන් තියෙන්නේ ඕකේ ආවර්තිත වගුව සහිත ප්‍රශ්න සෙට් එකක් අපි කතා කරගෙන යනවා. හරි. අපි යන්නේ පිටු අංක 27 ඊට පස්සේ කතා කරන්නත් ඕනේ. right බලන්න LMQ හා R යන මූලද්‍රව්‍ය පරමාණු සතු ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල පවතින ආකාර පහත රූප සටහන් වලින් නිරූපිතය. හරිද? ඒකේ LMQ හා R යනු එම මූලද්‍රව්‍ය වල සම්මත සංකේත නොවේ. සම්මත සංකේත නෙවෙයිලු. දකුණු පසින් ඇත්තේ පළමු මූලද්‍රව්‍ය 20ට අයත් ස්ථාන දැක්වෙන ආවර්තිතාවගෝකි. right. එතකොට පුතේ ඔකේ අහනවා මේකේ මෙහෙමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති රවුන්ඩ් ඇඳලා සෙට් එකක් තියෙන ආවර්තිතාවගෝක් තියෙනවා. හරි. අපි ප්‍රශ්න ටිකට උත්තර ලියන්න යා. හරි. ඉස්සෙල්ලාම ඔයාලා මේ උඩ තියෙන මුගු පුරවන්න දාගන්න එපා. හරි. ආවර්තිතාවගේ කොටු තියෙන හිස් අනේ අපි පුරවගෙන යන් එව්වා කියලා එහෙම මොඩ චුන් දාන්න එපා. අහන ප්‍රශ්න වලට උත්තර ලියන්නේ ඇති. හරි. මේ බැරි වෙලාවත් වැරද්දායි දන්නේ එහෙම කියලා එහෙම ප්‍රශ්න නැහැ. හරි. මූලද්‍රව්‍යයට හිමි ස්ථානය ආවර්තිතාවගුවේ දක්වා ඇති ආකාරයට MQR යන මූලද්‍රව්‍යයට හිමි ස්ථානයේද එම සංකේත ඇසුරින් ආවර්තිතාවගුවේ සටහන් කරන්න. අන්න වැඩි. හරි. දැන් මම පුතා ඔයාලට පේනවා ඇති L එක කවුද? හොයාගන්නකො. ප්‍රවුන් 2යි ඉලෙක්ට්‍රෝන 4යි. කවුද? 4 නෙමෙයි 6යි. කවුද? L කියන්නේ ඇත්තම එක්කෙනා කවුද? කාබන් නේ. ඔක්සිජන්. දැන් ඔන් තිත් ගාන ගණන් කරන්න. මෙහෙම තියෙන්නේ මේ. ඔහොම තිබ්බා. ඔහොමද තියෙන්නේ. මෙතන ඩොට් 2යි මෙතන ඩොට් 4යි වටේට. හරිද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6 වෙනිය කවුද බලන්න? හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන්. එහෙනම් මුන් කාබන්.
තේරුණාද? ඊළඟ එක ගණන් කරන්න. කවුද? m ගේ බලන්න ඉලෙක්ට්‍රෝන කීයද? 1 2 මැද්දේ 2 පටේට 2 4 6යි 7යි. 7යි 2යි 9 වෙනියා කවුද? 9 වෙනියා. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්. කවුද එහෙනම්? m ෆ්ලෝරින්. q 2 8යි 1යි. ඒක නම් දන්නවා. 11 සෝඩියම් නේද? 11 සෝඩියම්. මේ කවුරුත් අහන්නේ නැහැ අපි දැන් මේ පොඩි ලේසියක් කරගන්න හදන්නේ ඈ. ඊට පස්සේ R කවුද? 2 8යි 1යි පොටෑසියම්. R පොටෑසියම්. රයිට් පුතා. එතකොට මෙයාලා අහනවා MQR කියනවා අපිට ආවර්තකය දාන්න. M එකයි Q එකයි R එකයි. දැන් අපි බලන්න මේ. හැබැයි උද්දට මතක තියාගන්න මේම. මෙතන හිස් තැන්නේ නේද? මගේ හිස් තැන් තියෙන ඉරි ගාන ඈ. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්. හරි. හයිඩ්‍රජන්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්. මොකද දෙන්නේ? ලිතියම්, බෙරිලියම්, boron, carbon, nitrogen, oxygen, fluorine, neon. And sodium, magnesium, aluminium, silica, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. එයාලා අපිට ලේසි වෙන්න මේ හතරවෙනි කාණ්ඩේ පොර L කියලා දාලා. දැන් අපි මොකද කරන්නේ? අපෙන් අහන්නේ කවුරුද? MQR. එහෙනම් M කියන්නේ කවුද පුතේ? ෆ්ලෝරින්. දැන් ෆ්ලෝරින් හොයන්න. hydrogen, helium, lithium, beryllium, boron, carbon, nitrogen, oxygen, fluorine. මෙතන නේ දාන්නේ. හරි. මෙහෙම දාන්නේ. හරිද? වැරදි. ඔහොම දැම්මොත් වැරදි. හරිද? ඔහොම තියෙන්නේ ඇත්තටම කවුද? M දාන්න ඕනේ. හරි. M. එතකොට හරි. ඊළඟට Q කවුද? Q සෝඩියම් එක. එහෙනම් මෙතන නේ. හරිද? ෆ්ලෝරින් සෝඩියම්. ඔව්. මෙතන Q. R මෙතන R. හරි. කොහොමද දාන්නේ? හරි. හරි. ඊට පස්සේ බලන්න මේ ඔය දරුවෝ රයිට්. L හා අපිට ඉන්න පඩ දෙවෙනි එක. වායු අවස්ථාවේහි අණුකාකාරයෙන් පවතින එම්හි රසායනික සූත්‍රය ලියන්න. රයිට්. වායු අවස්ථාවේහි අණුකාකාරයෙන් කවුද? B. එම්හි රසායනික සූත්‍රය කවුද? ෆ්ලෝරින් කොහමද ඉන්නේ? F2 නේ. එහෙනම් අපි කොහමද ලියන්නේ? ඒකට උත්තරේ කොහොමද ලියන්නේ? M2 ලියන්නේ. F2 ලියන්නේ වැරදි. M2 අණුකාකාරයෙන් තියෙන හොම M2. ඊට පස්සේ LM සංයෝජනයේ වී සෑදෙන අයනික සංයෝගයේ රසායනික සූත්‍රය. L එකයි M එකයි එකට එකතු වෙලා හැදෙන රසායනික සූත්‍රය කියන්නේ මේන් L මේන් M. හරි. L උයි M උයි බලන්න. M ගේ නම් අනිවාර්යෙන් අපි දන්නා සංයුක්තාව එකයි. මේ එකගේ 4යි. මාරු කරන්න. හරි. L M 4. එවනේ? LM4. LM4. right. ඊට පස්සේ L හා M අතරින් විද්‍යුත් රින්ගතාවය වැඩි එක්කෙනා. මෙයා. ෆ්ලෝරින් වෙන මෙයානේ. M නේ. එයා තමයි විද්‍යුත් රින්ගතාවය වැඩි එක්කෙනා. දැක මේක ඔහොම ලියාගත්තාම හැබැයි බැරි වෙලාවත් පුතෝ මෙව්වයින් උත්තර ලියන්න එපා. වැරදිමයි ඈ.
සංකේත දීලා තියෙනවා ඒව ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ Q හා R අතරින් පළමු අයනීකරණ ශක්තිය අඩුම මූලද්‍රව්‍ය. Q එකයි R එකයි. පළවෙනි අයනීකරණ ශක්තිය අඩුම R. ඇයි? සක්‍රීයතා ශ්‍රේණියේ පල්ලහැට යද්දී පළවෙනි අයනීකරණ ශක්තිය අඩුවේ කාණ්ඩ පල්ලහැට වමේ ඉඳලා දකුණට වැඩි වේ. නේ? විද්‍යුත්තාවයත් පල්ලහැට අඩු වේ. වමේ ඉඳලා දකුණට ඒකත් වැඩි වේ. දෙකම එහෙම එකම විදිය. හරි. ඊට පස්සේ L හා M සාධන පහත සඳහන් ඔක්සයිඩ් වල ආම්ලික භාෂ්මික බව සඳහන් කරන්න. LO2 ඒ කියන්නේ CO2 ආම්ලිකයි පුතා. ලියන්න නැත. right CO2 කියන්නේ LO2 නේ ආම්ලිකයි. එතන ප්‍රශ්න ගන්නේ එතකොට Q2 එක සෝඩියම් වල ඔක්සයිඩ් එක භාෂ්මිකයි. හරි භාෂ්මිකයි. ඊට පස්සේ හත්වෙනි එක Q හා M සංයෝජනය වී සෑදෙන අයනික සංයෝගයේ Q පවතින ආකාරය රූප සටහනේ දක්වා ඇත. එම සංයෝගයේ M පවතින ආකාරය අඳ දක්වන්න. කොහොමද අඳින්නේ? Q නම් ඉන්නවා M පවතින ආකාරය අඳින්නලු. ඕම් උඩ ඉන්නවනේ M. කොහොමද අඳින්නේ? මෙහෙම අඳින්න පුතේ. මෙතන ඩොට් ඒ විදිහටම තිබ්බා. ඔන්න 7යි මේ විදිහට තියෙන්නේ 8ක් වෙන්න අඳින්න ඕනේ. ඇඳලා අර කොටුව වගේ එක ඇතුලේ හරි. වියෝගත රචනා ප්‍රශ්නය මේ. හැබැයි ඇඳලා මොකද්ද දාන්න ඕනේ? එම්නේ දාන්නේ. මේක වරද්දලා යමු. Q පවතින ආකාරය නෙමෙයි මේක දාලා තියෙන්නේ. M තියෙන විදිය. රවුමක් අඩුයි. කවන්නේ. උන් අහන්නේ M පවතින ආකාරය නේද කියලා. අපි අන්තිම. ඔව් දාලා ඉන්න දාන්න. හරි. ඉන්න දාන්න අනිවාර්යයෙන් එතකොට. එයාලා ඇඳලා තියෙන එක රවුන්ඩ් දෙකයි තියෙන රවුන්ඩ් තුනක් එන්න ඕන. හරි. අපි O level එකේ බලමු මේ B ප්‍රශ්නේ මේකේ. හරි. ටක් ගාලා බලමු. බල්ලා මේ පිටුව ඉවර කරලා විනාඩි 5ක පොඩි විවේකයක් ගමු. right in අහගන්න. මේක ජලාණු අතර තියෙන අන්තරාණුක බන්ධනයක් තියෙන්නේ. ඒකේ බලන්න එක ඊතලයේ මගින් දැක්වෙන බන්ධන වර්ගය මොකක්ද? H1 O1 අතර සහ සංයුජය. දෙක ඊතලයේ මගින් දැක්වෙන බන්ධන වර්ගය අන්තර් අණුක බන්ධන ලෙසද හැඳින්වේ. අන්තර් අණුක බන්ධන නැත්නම් හයිඩ්‍රජන් බන්ධන කියලා කියනවා. නැත්නම් අන්තර් අණුක ආකර්ෂණ බල කියලා කියනවා. ඔය දරුවෝ ලියා ගන්න නැද්ද? ජලයට සාපේක්ෂ වශයෙන් ඉහළ තාපාංකයක් පැවතීමට හේතු වනුයේ මොකද්ද? ඉහළ තාපාංකයක් තියෙන හේතුව මොකද්ද? ජලයට සාපේක්ෂ වශයෙන් ඉහළ තාපාංකයක් පැවතීමට හේතුව. දෙක ඊතලයෙන් දක්වා ඇති බන්ධන වර්ගය. ජලාණු වල තිබෙන හයිඩ්‍රජන් පරමාණු මත ඉතා කුඩා ධනාරෝපණයක් පවතී. ධනාරෝපණයක් පවතී. ඔව්. right. ඉන්නේ එතන ඔය පිටුව ඉවර වෙනවනේ 27. විනාඩි 5ක්. ඔතටියක් බීලා හැමෙම. හරි. පොඩයි. මේකත් කතා කරමු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යනු භාෂ්මික රසායනික සංයෝගයකි. භාෂ්මික එකක්. ඒ ජලීය ද්‍රාවණයකදී අහගන්න පුතාලා. සාමාන්‍ය පෙළට තව දින 13යි. හරිද? නේද? ඉන්න මේ
හරි 12යි 12යි ඉතින් මේ නේද ළඟයි දැන් ලියන්න ඒ හින්දා වැඩ ටික චුට්ටක් දැන් අර ප්‍රාණවත්තලා එන්න ආයෙත් හරි ඔව් අහගන්නකො සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යනු මයිති දැන් උන බයින්ඩ් නැත්තම් රයිට් හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යනු බාෂ්මික රසායනික සංයෝගයක ඒ ජලීය ද්‍රාවණයකදී ප්‍රබල බාෂ්මයක් ලෙස ක්‍රියා කරයි. ජලීය ද්‍රාවණයකදී හැසිරෙන ආකාරය යනු බාෂ්මයක් යනු කුමක්ද? ජලීය ද්‍රාවණයේදී OH ඍණායන උදාහරණ රසායනික සංයෝග තමයි මොනවාද? බාෂ්ම කියලා කියන්නේ. නැත්නම් හයිඩ්‍රොක්සිල් ආයන කියලා කියන්නේ OH ඍණායන. රයිට් දෙක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ප්‍රබල බාෂ්මයක් ලෙස හඳුන්වන්නේ ඇයි? එයා ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණයෙන්ම විඝටනය වෙලා OH ඍණායන උදාහරණය වල කියනවා ප්‍රබල බාෂ්ම කියලා. ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණයෙන්ම විඝටනය වෙලා OH ඍණායන උදාහරණය ඒවා. රයිට්? හරි. ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල කාර්මික භාවිතයන් නම් කරන්න. කාර්මික භාවිතයක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මොනවටද ගන්නෙ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පුතා සබන් හදන්න ගන්නවා අය සම්පදම් කරන්න ගන්නවා අය රයිට් කාර්මික භාවිත බලන්න පාඩම් කරගන්න හැම එකෙන් පොඩ්ඩක් 4 ශිෂ්‍යයෙකු විසින් විද්‍යාගාර පරීක්ෂණය සඳහා අන්න ගානක් තියෙන සාන්ද්‍රණය 1 මවුල ගන්න මට ගණන් හරි ආසයි මම ඔය හදන්න හරි වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ ඝන සෙනඟ 500ක් සකස් කරලාදී ඒත් ද්‍රාවණය සකස් කිරීමට අවශ්‍ය විද්‍යාගාර උපකරණ දෙකක් මොනවාද? වීදුරු උපකරණ මොනවාද? දෙවුම් බෝතලේ හරියන්නේ නැහැ වීදුරුනේ ප්ලාස්ටික් එක. වීදුරු පුනීලය. ඔරලෝසු තැටිය. පරිමාමිතික ප්ලාස්කුව. අය ඒ ටික නේද? ඉහත ද්‍රාවණය සකස් කිරීමට අවශ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය සොයන්න කෙටි ක්‍රමයෙන් හදමු. කෙටි ක්‍රමයෙන්. මොකද කෙටි ක්‍රමයෙන්? දාන්න බලන්න. සාන්ද්‍රණය 1යිලු කොල්ලෝ. අහගන්න 18 1යි. 500ට කීයද? හරිද? හැබැයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල අපි සාපස් ගාන දන්නවා පුතා. එච්චර හදලා තියෙන්නේ 23යි ධන 16යි ධන 1යි 40යි 40 වැඩි කරන්න ඕම් කැපුවා 2යි 42න් බෙදන්න 20යි ග්‍රෑම් ගණන්ද ඕවා ග්‍රෑම් 20යි ග්‍රෑම් 20යි හරි එතකොට රයිට් විනාඩි 5ක් ගන්නකො හරි